පිනි බිඳු පිරිලා පෙති අගලා නිහඬව දවසක රහස් සෙව්වා ඇඟිලි තුඩට දැනෙනා සීතල මල් පෙති අතරින් හිතේ සැනසුම. Hi everyone. ඔයා මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් මම ඔයාවත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මම හංසි. දැන් ඉතින් මම මේ හදාගත්ත කුරක්කන් කැදේකත් අරගෙන වත්තපල්ලහා තියෙන වෙලගාවට ආවා. අර ඈතින් පේන ලස්සන පරිසරෙත් එක්කම කුරුල්ලන්ගේ කීචි බීචි නාදෙත් මට පුදුම සහනයක් තමයි ගෙන දෙන්නේ මගේ මනසට. බලන්නකො හොඳට වැස්සක් වැහැලා ගස්වලට හොඳට වතුර ටිකක් වැටුනහම ගස්වල තියෙන ලස්සන අලුත් නැවුම් බව එහෙම. ඊට පස්සේ කඩාගෙන ආපු මල් ටිකත් බුදුහාමුදුරන්ට පූජා කරලා මම බුදුන් වැන්දා. පුරුද්දක් විදියට හැමදාම මම උදේට ගණදෙවියන්ටත් වඳිනවා. Just a little dust cloud wiping down the table now, making room for light and quiet, finding peace in this new space, a breath of fresh air for my mind. අපේ මූෆි පැටියාගේ උදේ කිරියක ලෑස්ති කරගන්න ගමන් තමයි දැන් මම මේ ඉන්නේ. බලන්නකො ඉතින් එයත් ලොකු වෙලා තියෙන ඉක්මන. ගලවගත්ත මඤ්ඤොක් කල ටිකත් එළිය ටැප් එකෙන්ම හොදගෙන හංසි කිචන් එකට අරගෙන යන්න තමයි හදන්නේ රසම රස කෑමක් හදන්න. අද ඉතින් මට දවල් වෙලා ටවුන් එකටත් යන්න තියෙන නිසා මං හිතුවා අද දවල්ට වේලාසෙනින් මුයා ගන්න ඕන කියලා. කපාගත්ත මඤ්ඤොක් ටිකත් ප්‍රෙෂර් කුකර් එකට දාලා ඉක්මනට තඹ ගන්න තමයි දැන් මම මේ හදන්නේ. එහා ලිපේ මඤ්ඤොක් ටික තැම්බෙන ගමන් තමයි දැන් තියෙන්නේ. මං ඉතින් එතකන් හාල් මැස බෙදුම හදාගන්න ගමන් තමයි දැන් මම මේ ඉන්නේ. මේ වෙද්දි නම් මඤ්ඤොක් ටිකක් තැම්බිලා ඉවරයි. දැන් ඉතින් ඉක්මනින්ම බත් එකත් ලිපෙන් තියාගත්තා. මේ තියෙන්නේ නම් හංසි කිචන් එකෙන් අද හදපු දවල් මෙනු එක. රස පාටයි නේද? වොෂ් එකක් දාගෙන එහෙම ඇවිල්ලා මං ටක් ගාලා ලෑස්ති වුණා ටවුන් එකට යන්න. ඔය ඉන්නේ මං තමයි. මුලින්ම මං ආවේ කේල්ස් එකට අපේ මූෆි වැටියාගේ කැට් ෆුඩ් එක ගන්න. ඒ ගාම්ම සෑන්ඩ්විච් පාන් එකකුත් ගත්තා. ඊට පස්සේ මං ආවා මාළු ගන්න. ඔයාලගේ පැත්තේ කොහොමද මේ දවස්වල මාළු වල ගන්න? අපේ පැත්ත නම් වෙනදට සාපේක්ෂව මේ දවස්වල මාළු වල ටිකක් මිල ගන්නවා. ගෙදරට අවශ්‍ය එළවලු ටිකකුත් ඒ ගාම්ම අරගත්තා. දැන් ඉතින් මම මේ ගෙදර ඇවිල්ලා නාගන්න තමයි හදන්නේ. මේ වෙද්දි නම් මට හොඳටම බඩගිනි. දැන් ඉතින් මම මේ දවල්ට කන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ මගේ අද දවල් කෑම එක. දැන් ඉතින් මූෆි පැටියට කන්න දෙන්න තමයි හදන්නේ. අද දෙන්නේ යාට තලපත් මාළුයි වට්ටක්කයි. කෑම එක හදාගෙන යද්දී මූෆි පැටිය කාමරේ ඇඳුර සෙල්ලම් කර කර තමයි හිටියේ. බලන්නකො ඉතින් කෑම එක දැක්කම එයාගේ තියෙන රියැක්ෂන් එක. වෙනදාට ඉතින් දවල් දවසේ තනිකමින් පාළුවෙන් හිටපු මට දැන් ඉතින් මගේ පාළුව තනිකම මකන පුංචි හුරතලෙක් ඉන්නවා. අනේ ඉතින් හරිම කියුට්. මට ළඟදිම එක්සෑම් එකක් තියෙන නිසා මම මේ දවස්වල ටිකක් ඒකට මහන්සි වෙන ගමන් තමයි ඉන්නේ. ඒ පාඩම් වැඩත් ඉවර වෙලා බලද්දි ටිකක් හවස් වෙලා. ඔයාලටත් දැනගන්න ඕන නම් මම මොකද කරන්නේ මේ දවස්වල මම මොනවද පාඩම් කරන්නේ මොකද්ද මගේ එක්සෑම් එක කියලා අනිවාර්යෙන්ම අමතක නොකර මගේ channel එකට subscribe කරලා තියාගන්න. ඊගාවට මම ඒ සම්බන්ධ වීඩියෝ එකක් අනිවාර්යෙන්ම අරගෙන එන්නම්. ඊට පස්සේ මට හිතුණා හොඳින් ගුරු දාපු ප්ලේන් ටිකක් එක්ක සරමසර ලුණු මිරිසක් එක්ක පොල් රොටියක් කන්න. දැන් ඉතින් මම මේ පොල් රොටි හදන ගමන් තමයි ඉන්නේ. දැන් ඉතින් මේ හදාගත්ත සරමසර ලුණු මිරිසත් එක්ක පොල් රොටි කන ගමන් ෆිල්ම් එකක් බලන්න කියලා තමයි මම මේ හදන්නේ. දැන් ඉතින් ඇති වෙලාව 6:00 විතර. මම මේ හදන්නේ ආච්චියම්මගේ සීයාගේ ප්‍රෙෂර් එක බලා ගන්න. මොකද ડોක්ටර් ගාවට යද්දී අනිවාර්යයෙන්ම ආච්චියම්මගේ ප්‍රෙෂර් එක දවස ගානේ නෝට් කරලා අරගෙන යන්න ඕන. දැන් ඇති වෙලාව 8:00 විතර. මම දැන් මේ රැට කන්න තමයි හදන්නේ.
දැන් ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා මං නිදාගන්න තමයි හදන්නේ. බලන්නකෝ net එක අයිනෙන් ඇඳට ඇවිල්ලා මං දිහා බලන් ඉන්නේ කවුද කියලා. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම good night. ආයෙ ලස්සන vlog එකකින් හම්බෙමුකෝ අපි.